එදා දාවිත් සාවුල්ට බයින් පැනලා යන ගමන් හිටියේ. කොයිතරම් බය වුණාද කියනවනම් ඔහුගේම කඩුව අරගෙන යන්නත් ඔහුට අමතක වෙනවා. අතරමඟදී දාවිත්ට හම්බ වෙනවා අබිමෙලෙක් කියන පූජකයා. දාවිත් අහනවා ඔහුගෙන් ඔබ ළඟ මෙහි හෙල්ලයක් හරි කඩුවක් හරි මට නැද්ද කියලා. අබිමෙලෙක් හරි පුදුම උත්තරයක් නිදුන්නේ. අබිමෙලෙක් කියනවා නුඹ විසින් ඒලා මිටියාවතේදී මැරු පිලිස්තියාවු ගොලියොත්ගේ කඩුව රෙද්දකින් ඔතලා ඒ පොත් සැට්ටයට එහායින් තියෙනවා කියලා. කඩුව කියන්නේ ජයග්‍රහණයේ සංකේතයක්. විශේෂයෙන්ම ගොලියොත්ගේ කඩුව කියලා කියන්නේ දාවිද්ට ඔහුගේම පෞද්ගලික ජයග්‍රහණයේ සංකේතයක්. දාවිද්ගේ ජයග්‍රහණයේ සංකේතය වන කඩුව තිබුණේ නමස්කාරයේ සංකේතය වන පූජකයාගේ ඒ පොත් සැට්ටයට එහායි. මුලින්ම දාවිද් ඒ පොත් සැට්ටය වෙත යා යුතුව තිබුණා. එය පිටුපස තමයි ඔහුගේ ජයග්‍රහණයේ සංකේතය සංගවලා තිබුණේ. දෙවියන් වහන්සේ ඔබේ ජයග්‍රහණය සංගවා තබා තිබෙන්නේ ඔබේ නමස්කාරය පිටුපසයි. සැබෑ ජයග්‍රහණයක් කියලා කියන්නේ සැබෑ නමස්කාරයක ප්‍රතිඵලයක්. කනස්සලු වුණා කියලා කිසිවක් වෙනස් වෙන්න යන්නේ නැහැ. එහෙත් නමස්කාරය ඔබව ජයග්‍රහණය වෙත අරගෙන යනවා. බොහෝ අය තමුන්ට ජයග්‍රහණ ලැබෙනකන් ඉන්නව නමස්කාර කරන්නේ. දෙවියන් වහන්සේ ඔබ යාඥාවට හා නමස්කාරයට කැපවෙන තුරු බලාගෙන ඉන්නවා. ඔබේ ජයග්‍රහණය වෙත ඔබ අරගෙන යනවා. පිලිස්තිවරු බලාගෙන හිටියේ ගොලියොත් දිහා. එහෙත් දාවිත් ඉදිරියට ගියේ සේනාවල ස්වාමින් වහන්සේගේ නාමයෙන්. ඔබව බේරගනී කියලා යෝධයෝ දිහා බලාගෙන ඉන්නේ නැතුව යාඥාවටයි නමස්කාරයටයි කැපවෙන්න. ඔබේ ජීවිතේ එයට අයිති තැන ලබා දෙන්න. මොකද නමස්කාරයේ සැබෑ අත්දැකීමකට පස්සේ ජයග්‍රහණයේ සැබෑ අත්දැකීම අනිවාර්යයි. ඔබේ ජයග්‍රහණය ඔබේ නමස්කාරය පිටුපස සංගවා තබා තිබෙනවා.